හායි ඔන්න ඉතින් තවත් ට්‍රැවල් බ්ලොග් එකක්. ඉතින් ට්‍රැවල් කරනවා කිව්වට මේ සැරේ අපි යන්නේ නුවරඑළිය. මේ ගමන ප්ලෑන් කරලා යන එකක් නෙමෙයි. මේක අපි හදිස්සියෙම තමයි දාගත්තේ. මේ වෙද්දී අපි බණ්ඩාරවලට ඇවිල්ලා ඉන්නේ. මං හිතන්නේ මේ වෙලාවේ වෙලාව 4ට හරි 5ට හරි කිට්ටුයි. මොකද කරන්නේ ඈ ළඟපාන්න ඕනේ ළඟපාන්න ඔයාගේ දෙන්නේ අපි දැන් ඉන්නේ නුවරඑළිය ගෙගරි පාර්ක් එකේ. ඊයේ අපි එද්දි රෑ වෙච්ච නිසා අපි පහුවදා උදේ තමයි ඇවිදින්න දාගත්තේ. පාර්ක් එකේ එක තැනක කැම කඩ ටිකත් එක්කම තියෙනවා මෙන්න මේ වගේ අපිට ෆොටෝස් ගහලා දෙන තැන. ඉතින් අපි දෙන්නත් එතනින් ෆොටෝස් 5ක් සිලෙක්ට් කරගෙන ඒ 5 print කරගත්තා. ඉතින් දැන් අපි යන්නේ සිංගල් ට්‍රී කියලා පන්සලකට. මේ පන්සලට ඇත්තටම නුවරඑළිය ටවුන් එක මාරම ලස්සනට පේනවා. එතන view point එකක් තියෙනවා. ඒ වගේම මේ පන්සලත් මාරම ලස්සනයි. මට සීට් එක ඉස්සරහට ගන්න බලන්න. මේ තමයි ඉතින් මම කියපු පන්සල. දැන් අපි පන්සලට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපිට එතනදී බව්ව යාළුවෙකුත් හම්බුණා. එයා අපිවත් එක් කරගෙන ඉතින් පන්සල පෙන්වන්න යනවා. අපිත් ඉතින් එයත් එක්කම මේ යන ගමන් පන්සල බලන්න. මේ පන්සලට ඈතින් ශ්‍රීපාද ස්ථානය පේනවා. ඉතින් එතන බෝඩ් එකකුත් දාලා තියෙනවා. ඔයාලට යනකොට හොයාගන්න පුළුවන්. මෙන්න මෙතන ඉඳලා බැලුවම ශ්‍රීපාදයේ පේන view point එකකුත් පේනවා. ඒ වගේම ඉතින් ඔයාලා හැමෝම කියන හොල්මන් බංගලාවත් අපි දැක්කා. ඉතින් දැන් අපි මේ යන්න ලෑස්ති වෙන්නේ අඹේවලට. අඹේවල නිව්සීලන්ඩ් ෆාම් එකට. කොච්චර නුවරඑළිය ඇවිල්ලා තිබුණත් මං කවදාවත් ෆාම් එක විසිට් එකට ගිහින් තිබුණේ නැහැ. ඉතින් අපි හිතුවා නුවරඑළිය ආපු එකේ ෆාම් විසිට් එකටත් යන්න කියලා. අන්දෙක නෑ ආගේ ෂෙඩියල්. එයයි ඔයයි. ඔය
එයා මෙච්චරක් පොඩි. එයා මෙච්චරක් ලොකුයි. ඉතින් ඔයාලා ඔයාලගේ පාර්ට්නර් එක්ක ගියපු අමතක නොවන ලස්සනම තැන මොකද්ද? පහලින් කමෙන්ට් කරගෙන යන්නකෝ. ඉතින් ඔන්න ඔය විදිහට නුවරඑළිය ට්‍රිප් එක ඉවර කරලා අපි දැන් මේ ගෙදර යන ගමන් තමයි ඉන්නේ. මේ වෙද්දී ගොඩක් රෑ වෙලා රෑ 9ට විතර ඇති. අපි දැන් ඉන්නේ ඇල්ල ටවුන් එකේ. ඉතින් තවත් travel vlog එකකින් අපි ඉස්සරහට හම්බ වෙමු. ගිහින් එන්නම් අදට. බයි සතුටින් පරිස්සමෙන් ඉන්න.